ඔබයි මමයි මේ ආපු සංසාර ගමනේ අපි ඕන තරම් මේ අනන්ත සසර පුරාවට පින්කම් කරලා ඇති. ඒ කරපු පිනක් නිසාමයි අපිට මේ මනුෂ්‍යත් භවයක් ලැබිලා තියෙන්නේ. මේ ලෝකේ උපතක් ලැබිලා තියෙන කරපු පිනක් නිසාමයි. එහෙනම් පින්වතුනි උපතක් ලැබෙන්න හේතුව පිනක් නම් මේ ලෝකෙන් ඈතර වෙන්න හේතුව තමයි ඒ පිනක්ම තමයි. එහෙනම් එදිනකෝ නිවන් දකින්න. එහෙමත් නැත්නම් මෙන්න මේ ලෝකයෙන් ඈතර වෙන්න ලෝකෝත්තර භාවයට පත් වෙන්නත් හේතුව තමන් සසරේ කරපු පිනමයි. එහෙමනම් මේ පින කියලා කියන්නේ පින්වතුනි සසරේ අපි ඕන තරම් පින්කම් කරලා තියෙනවා ලෞකික විදියටත් ලෝකෝත්තර විදියටත්. එහෙනම් ලෝකෝත්තර විදියට කරන පින්කමක් තමයි ලෝකෝත්තර භාවයට පත් වෙන්න හේතුවක් හැදෙන්නේ. ඒ කියන්නේ ශාසනය මුල් කරගෙන එහෙම නැත්නම් බුද්ධ ශාසනය මුල් කරගෙන කරන පින්කමක් නිසාමයි එදිනකෝ බුදු පසේ බුදු මහරහත් මෙන්න මේ තුන්තරා බෝධියකින් එකකට පැමිණලා මෙන්න මේ නිර්වාණය අවබෝධ කරගන්න. එහෙමත් නැත්නම් මේ ඝෝරතර සසරේ මිදෙන්න හේතුවක් හැදෙන්නේ බුද්ධ ශාසනය මුල් කරගෙන කරන පින්කම් වලින් විතරයි. එහෙනම් පින්වතුනි ඔබ දැකලා ඇති මිනිස්සු ඕන තරම් පින්කම් කරනවා. ඒ කරන පින්කම් නිසාම ඒගොල්ලන්ට බුද්ධ ශාසනය මුණ ගැහිලා තියෙනවා. ධර්මය ඇහෙනවා. ඒ ඇහෙන ධර්මයේ සමහරුන්ට අවබෝධ වෙලක් ඇති. ඉතින් අවබෝධ වුණත් ඒගොල්ලොත් කියනවා තාම එකම තැන. තව අපිට නිවන පූර්ණ කරගන්න බැරි වුණා. මේ බුද්ධ ශාසනය හම්බෙලා තිබ්බත් හරියට නිවන කියන්නේ මොකක්ද කියලා අපි තාම දන්නේ නැහැ කියන මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපි කාගෙන් හරි ඇහුවොත් දැන් ඔබ නිවන් දැක්කද? නිවන් දකින්න මොකක්ද කියලා ඇහුවොත් සමහරට අවුරුදු ගාණක් බණ අහන කෙනෙක්ටවත් ඒක කියන්න තේරෙන්නේ නැහැ. එහෙනම් පිටුතුනි කෙනෙක්ට බුද්ධ ශාසනය හම්බෙලා ධර්මයක් හම්බෙලා මහා සංඝරත්නයත් හම්බෙලා නිවන් දැක්කේ නැති හේතුව මොකද්ද? මේ නිවන පූර්ණ කරගන්න බැරි වෙච්ච හේතුව මොකද්ද කියලා හරියට අපි හිතලා බැලුවොත් නිවැරදි විදිහට හිතුවොත් Taman සසරේ කරපු පින්කමක අඩුපාඩුවක්මයි. පින්කමක අඩුපාඩුව කියන්නේ ඔබ දැකලා ඇති ඕන තරම් ශාසනය මුල් කරගෙන මිනිස්සු පින්කම් කරනවා. ඒ පින්කම් කරද්දී ඔය අතුපතු ගානවා දැකලා ඇති. ඒ අතුපතු ගාද්දී මිනිස්සු ඒ අතුපතු ගාලා ඒ කුණු කොට සමහර විට එතනම තියලා යනවා. අතු ගාපු ඉදල එහෙමම තියලා යනවා. එතකොට පන්සලකට හරි ඇවිල්ලා යන තියෙන පිනක් කරද්දී ඒ තියෙන පුද පූජා එහෙමම තියලා පූජා කරලා ඉවරලා එහෙමම තියලා යනවා. ඒව අස්පස් කරන්නේ නැහැ. එතකොට අපි බණක් අහන්න ගියත් සමහර වෙලාවට අපි පන්සලේ පුටුවක් හරි අරගෙන බංකුවක් හරි අරගෙන ඉඳගෙන ඒ බණ ටික අහලා එහෙම්මම නැගිටලා යනවා. ඒ පුටුව බංකුවත් අපි අයින් කරන්නේ නැහැ. එහෙනම් පින්වතුනි අපි පින්කම් කරනවා තමයි. ඒ අපි කරන පින්කම් වලට බුද්ධ ශාසනය මුල් කරගෙන අපි පින්කම් කරනවා. ඒ කරන පින්කමට අනුව අපිට බුද්ධ ශාසනය ලැබෙනවා. ධර්මය ලැබෙනවා. යම් කිසි කෙනෙකුට අවබෝධ වෙන්න පුළුවන්. හැබැයි මේක කෙලවරක් දකින්න බැරි වෙනවා. එහෙමනම් ඒ කියන්නේ රහත් වෙලා මේ එහෙමත් නැත්නම් බුදු වෙලා පසේ බුදු වෙලා මෙන්න මේ සසරෙන් කෙලවර කරන්න බැරි වෙනවා අපිට. ඒ කෙලවර කරන්න බැරි වෙන්න හේතුව තමයි අපි කරන පින්කම කෙලවරක් වෙනකම් පින්කම කරන්නේ නැති නිසා. ඒ කියන්නේ ඉවරයක් දකින්නකම් පින්කම කරන්නේ නැහැ. අතුපතු ගාලා කුණු ටික අයින් දාන්නේ නැහැ. අතුපතු ගානවා විතරයි කුණු ටික තියලා යනවා. ඉදලා තියලා යනවා. ඉදලා තිබ්බ තැනින් තියන්නේ නැහැ. පින්කම් කරනවා, පූජා කරනවා. විවිධාකාර පූජාවල් බුදු පියාණන් වහන්සේ පූජා කරනවා. හැබැයි ඒව අස් කරලා යන්නේ නැහැ. පින්කම කරපු පින්කමට අනුව අපිට බුද්ධ ශාසනය ලැබුණා. කරපු පින්කමට අනුව අපිට ධර්මය ලැබුණා. හැබැයි පින්කම ඉවර වෙනකම් කරේ නැති නිසා ඒ ධර්මයෙන් අපිට ඒක අවබෝධ කරගෙන මේ සසර ඉවර කරන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් අපිට මේ සසරෙන් එතර වෙන්න, එහෙනම් නැත්නම් මේ සංසාර ගමනේ නික්මෙන්න මේ පුණ්‍ය ශක්තිය ඒකාන්තයෙන් හේතු වෙනවා. එහෙනම් අපි කරන පින්කම අපි අවබෝධයෙන් තේරුම් අරගෙන ඒ පින්කම ඉවර වෙනකම්ම කරන්න ඕනේ. ඉවර වෙනකන් නොකර මගින් දාලා ගියොත් අපිට නිවන් මඟ නේද? මේ නිවන් මඟ හම්බෙලා මගදී අපිට ඒක එතනින් නවතින්න පුළුවන්. ඉවර කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් කෙලවරක් දකින්න නම් මේ ඔක්කොම කෙලවර කරන්න ඕනේ. එහෙනම් කෙලවරක් කරන පින්කම් කරොත් එහෙම ඔබට මේ සසරත් කෙලවරක් දකින්න පුළුවන්. නැත්නම් මේ සසරේ අපි තාම හිමින් තමයි අපිට මේ ගමන යන්න වෙන්නේ. ඉක්මනට මේ ගමන යන්න ඕන නම් ඉක්මන් කරන්න ඕන නම් කරන පින්කම උපරමියෙන් කරන්නේ අවසානයක් දකින්නකොට. අවසානයක් දකින්න දුරු පින්කම කරොත් එහෙම ඔබට සසරේ අවසානයකුත් දැක ගන්න පුළුවන්.